විශේෂයෙන් ඔබතුමාලාගේ පක්ෂයේ රාජ්‍ය සභා මන්ත්‍රීවරු ඉන්නවා. විශේෂයෙන් උදාහරණයක් ඇතුළේ මම දෙකක් විතරක් කියන්න ලැයිස්තුවක් නොකියා. රත්ගම විදුර පාතාල ක්‍රියාකාරකම් සමග සම්බන්ධ පතර මන්ත්‍රීවරු ඉන්නවා. නෑදෑයෝ මස්සිනා පොස්කොඩ සුජිගේ නංගි ප්‍රාදේශ සභා මන්ත්‍රී සජබේ. එහෙනම් ඔබතුමාලාට පුළුවන් ඔබතුමාලාගේ දේශපාලන පක්ෂවල ඒ වගේ ඉන්න අය ඉවත් කරගන්න. එයාට පණිවිඩ යවන්න පුළුවන් ඝාතන කරන්න එපායි කියලා. මේ මට එතුමා කියනවා මේ සමගි ජන බලවේගයට සම්බන්ධ දේශපාලඥයෝ දෙන්නෙක් ගැන කියන්නලු. ඒ දෙන්නට කියන්නලු මේ අපරාධ කටයුතු වලට සම්බන්ධ වෙන්න එපා. මිනි මරන්න එපා. මංකොල්ල කන්න එපා. මේ වැරදි ක්‍රියාත්මක කරන්න එපයි කියලා. ඇයි ඔබතුමා මට කියන්නේ? ඔබතුමාට පුළුවන් විමර්ශන ආරම්භ කරලා පරීක්ෂණ පවත්වලා අත්අඩංගුවට ගන්න. දඬුවම් කරන්න. honorable ආනන්ද විජේපාල මට මොනවද කියන්නේ? මට කියන්නේ එපා. අරයට පණිවිඩ දෙන්න, මෙයාට පණිවිඩ දෙන්න. දුරකථන සංවාද තියෙනවා. බුද්ධි පරීක්ෂණ තියෙනවා. කරුණා කරලා මම ඔබතුමාට කියනවා මේ එක තප්පරයක් නැස්ති කරන්න එපා. දැන් නියෝගයක් දෙන්න පොලිස්පතිතුමාට එවන් අය ඉන්නවනම් ඒ පාතාල කටයුතු වල නිරත වී සිටින අයව පරීක්ෂණ පවත්වලා අත්අඩංගුවට අරගෙන නීතිය හමුවට ගෙනෙන්න. මම දකිනවා විජේපාල මැතිතුමා ටෙලිෆෝන් කෝල් එකකින් ඉන්නවා. ඔහොම ගන්න පොලිස්පතිතුමාට.